ඒකට කලින් වා හිතන්නේ කොහොම වෙන්නේ නැද්ද? රුපියල් බොරු වන්න බස් ටිකට රුපියල් 4. ඒක හරහා ඩෝම් ගාලා උදේට පාරවල් දෙක තුනක් අපේ කට්ටිය හොර වැඩ කරදි බැච් එක ගලවලා යන්නේ. ඔයාලා බොරු කල්පි. විද්‍යාලේ නම් මොකද අතන බෝධියකටම යන්නේ පයි. මේ කියන්නේ පාසල් ප්‍රේමේ බලන්න. නෑ මේ කියලා තියෙන්නේ අපේ යාළුවෝ ආදාරකේ ගොඩක් කරනවා. නම් කියලා ගන්න ඕනේ කියන්නේ. පස්සේ කරහත් දුක්ඛිත මට කියන්නේ. ඔයාලා සෙලිබ්‍රිටි සර්නේ ආශ්‍රය කරලා තියෙන්නේ. නිලාගෙන මෙතේ මෙකීදි අත්හැරි මත් නොවිතේමය බලාදුර හිඳ කතා නොකරම සුසුම් පපුවක සිරකිරීමය Hi guys, අද මම ඉතින් පන්තියෙන් එද්දී අපේ තාත්තා මෙතන දැලා තනියම සින්දුවක් කියලාගෙන ඉන්නවා. ඉතින් මං හිතුවා පොඩ්ඩක් එයත් එක්ක පොඩි chat එකක් දාලා බලන්න ඕන කියලා. ඉතින් අපි බලමු මොනවද කියන්නේ කියලාද. කොහොමද ඉන්නවද පන්තියේම? අද මොනවද තිබුණාද? අද තිබ්බේ 86. දවසේම? ඔව්. උදේ එකයි හවස එකයි එහෙමද? උදේ තිබ්බේ බයෝ, හවස තිබ්බේ ෆිසික්ස්. ඉතින් දවල්ට මොනවද කෑවේ? දවල්ට වත් කෑවා. උදේට බනිස් කෑවේ. අයියෝ බනිස් කෑවා. එකයි. එක බනිස් කෑවා. ඒ වුණාට ඇතිනේ දැන් ගොඩක් හිතකොට නැත්තම් බෑ කන්. ඉතින් සීනාවක් අද්දිවේ නැහැ. බීම බිව්වා. අපේ කැන්ටිනේ ළඟ තියෙන මිල්ක් ෂේක් එකක් ඉතින් ඒකත් බීලා බත් කෑවේ දවල්ට. කීයද මෙච්චර ඒක? 130යි මේ 100 නෑ 120යි අයිස්ක්‍රීම් නැතුව. මොකද අම්මෝ අයිස්ක්‍රීම් මේක 150ක්. තොර දවසට මොනවද කීයක් සාමාන්‍ය විලංගනවද? අද දවසට මට කන්න බොන්න බස් ගාස්තු එක්ක 800ක් විතර යන්නේ නැති නේ. මොකද අම්මෝ ඒ රුපියල් 80යි කිව්වම දැන් මම තේරෙව දාස්ස කියන්නේ. ඔව්. මට මතක් වෙන්නේ මාව මගේ මතකයේදී යන්නේ මගේ ලෙවල් කාලේ. කියන්නේ 1995 96 දැන් අවුරුදු කීයද? 90 කීයද? 95 96 95 අවුරුදු 30ක් එතකොට අවුරුදු 30කට කලින් වා හිතන්නේ කොහොම වෙන්නේ නැද්ද? රුපියල් 400 300ක්වත් සුවැටි. නේ? ඔයා පුදුමේ කිව්වොත් එහෙම. මොකද්ද? ඒ දවස්වල අපි ඉස්කෝලේ ගිහිල්ලා බස් එකේ ඉස්කෝලේ ගිහින් ගෙදර එන්නම යන්නේ මොම සොච්චන් ගානක් විතරයි. රුපියල් 100ක් 150ක් රුපියල් 100කට වඩා අඩු ගානක්. 100ට අඩුයි. ඔව්. 80 නෑ බොහොම පුංචි ගානක්. ඉස්සර තිබ්බේ රුපියල් කාසි තිබ්බනේ ඉස්සර. ඔව්. 7 කාසි තිබ්බයි කාලේ. දැන් රුපියල් 100ක් වත් 710 725 ඒ කාලේ එහෙම තිබ්බේ. ඊට පස්සේ 750 රුපියල් 2 5 රුපියල් 10 කාසි තිබුණේ ඒ කාලේ. ඉතින් 10ක් ලොකු ගානක් 10 කොළ තිබ්බේ. 10 කොළ 20 කොළ 50 කොළ. කොහොමද තමයි තිබ්බේ. ඉතින් අපිට සාමාන්‍යයෙන් දවස් රුපියල් 20යි යන්නේ. බොරු මන්නා විශ්වාස කරන්න බෑ. නෑ රුපියල් 20යි. ඔය ඒ කාලේ කන්නේ නැත්තව අහලා බලන්නකෝ. රුපියල් 20යි 20ක් බස් එකේ ගිහිල්ලා එන්න. බස් එකේ ගිහිල්ලා හොඳට බඩ ගන්න කාලා හිතා ගන්න බස් ටිකට් එක මෙහි ඉඳන්. කළුතරට. කාල්තරට. රුපියල් මෙතනින් නැග්ගොත් මස්සල දෙන්න නැග්ගොත් රුපියල් 4යි. කාල්තර බස් ටිකට් රුපියල් 4යි. 4යි. ඔව්. යන්න 4යි එන්න 4යි. සීසන් එකේ සාක්ෂි තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට සීසන් එක යන බස් එකක් හොබෙන්නේ නැහැ නේ. ප්‍රයිවට් එක ගොඩක් වෙලාවට යන්නේ. අයියගේ වගේ. ඔව් ඉතින් ප්‍රයිවට් ගිහිල්ලා සීසන් එකේ පාවිච්චි කරන්න පුළුවන් වුණොත් ඒ සල්ලි ඉතුරු කරගන්න ඊට පස්සේ ඉඳලා ගන්න. නැත්තම් එදාට ඊට වැඩියෙන් ගන්න. වැඩියෙන් කරනවා. ඩාඩි සීසන් තිබුණා කියනකො ශ්‍රද්ධාවලට කන ප්‍රමාණය වැඩි වෙනවා. සීසන් ටිකට් හමුනොත් එහෙම ඒක රුපියල් 4ක් ඉතුරු වෙන්නේ. එතකොට කන ප්‍රමාණය වැඩි වෙනවා ඊට. එතකොට කොහොමද රුපියල් 4යි. එතකොට ගිය ගමන් කරන්නේ මොකද්ද? තින්ගලම කැන්ඩි මොකද? කැන්ඩි මොකදින් ගලා ඉස්කෝලේ කැන්ඩි එකේ. ඔව් ඊටම ගානට වඩයක් කාලා ප්ලේට් එක බිලි. වඩේ එකකයි ප්ලේට් එක පුරයි. කොහොමද try කරන්නේ? උදේට. ඔව්. ඇද්දිටින්. දැන් උදේමනේ. උදේම ඊට කොහොම විතරක්. ඉස්කෝලේ කොහොමද තහමාර වෙනවා. ඉස්කෝල් පන්තියට යන්නේ නැහැ. පන්තියට යන්නේ නැහැ කෙලිම යන්නේ කැන්ඩි. හැමදාම පන්තියටදී ඉස්කෝලේ පටන් අරගෙන. පන්ති පටන් අරගෙන. ඉතින් මොකද කියන්නේ පිට දන්නවනේ. ඉනහලා එනවා කියලා වාඩි වෙනවා කියනවා. ඉතින් ගිහිල්ලා
වඩයක් කාලා ප්‍රේන්ට් එකක් බොනවා. ඊට පස්සේ ඔන්න ඇවිල්ලා පන්ති ඉඳලා කොම කරලා ඉතින් පන්ති ඉස්සරලා නැත්තම් කරන්ටි සින්දු කියන. ඕක තමයි ප්‍රධාන කාරණා. සින්දු කියනවා. සින්දු කියනවා. දැනුත් ඉතින් සින්දුවක් කියන්නේ. ඔව් දවසක් නරකට වුණානේ. දැන් මම ඉස්සර දැන් මගේ ඉස්සරහට ඉතින් පේන කියන්නේ ලැජ්ජයි ඉතින් ඒ කාලේ. ඒ කාලේ නම් සින්දු කියනවා. මං දන්නවා ඔය කියන්නේ නැනදී. මොකද්ද? ඔය දවසක් ඔක් කිව්වා. මොකද්ද කිව්වේ? අර ඩෙස්ක් එකට ඔළුව ගහගෙන ඉඳපු කතාවනේ. ඔළුව ගහලා ඉස්සරහා මගේ යාළුවා මග්ගොන්න ප්‍රියංකද දෙක දියා. ඌ පොස්ට් විතර අරගෙන මයික් එක වගේ තියාගෙන සින්දු කී ඉන්නවා. ඒ බෑ සින්දු කියන්නේ. ඔව් මෙයා සින්දු කට කට හොල්ලනවා. කට හදා හොල්ලනවා. මම මෙහෙම හොයාගෙන සින්දු කියනවා. විනාඩි 5ක් විතර යනකොට පිට හරහා ඩෝම් ගාලා උදේට පාරවල් දෙක තුනක් මම උඩ ගිහිල්ලා බුණා. ඔය අලුව ගහගෙන ඉඳ දකින්නේ නෑනේ. ඉන්නේ මම දෙන්නේ නෑනේ. ඒ පාර සර් ඇවිල්ලා දීලා උඩට මට. ඉතින් අනිත් අය කිව්වේ නැද්ද? කියන්න හම්බුනේ නෑනේ සර් කඳ වෙනවා විදියට නාවනේ. ඇහිල්ලා දුන්නා මට ඉතින්. මොනා කරන්නද? ඊට පස්සේ ඉතින් කොහොමද දැන් ඉතින් කතාව ඉපිනතර කියන්නේ පස්සේ ඊට පස්සේ මම පන්ති ඉඳලා සින්දු කියලා ඔක්කොම කරලා ආයි 10 මාට යනවා අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එහා පැත්තේ කලාප කාර්යාලයේ තියෙන ගැන්ටිමක්. ඕකේ දවල් සෙනග අඩුයි. අපි ඔය වැටෙන් රින්ගලා කම්පියුටර් අස්සෙන් රින්ගලා යනවා. අපි හතර දෙනා. ඉස්කෝලේ බයි නැද්ද ඉතින්? නැහැ ඉතින් දිශනායක බැච් එකක් තියෙනවනේ තාක්කුවේ. කවුරුත් පුත් කියන්නේ නැහැ ඒක. අපේ කට්ටිය හොර වැඩකදී බැච් එක ගලවලා යන්නේ. ඔයාලා බැච් ගහන්න යන්නේ? නෑ කැන්ටිනේ අංකල්ලු හරි හිතවත්. අපිට මේ ඇතුළටම ගන්නවා අපි. දෙලින් කැන්ටින ඇතුළටම ඇතුළේ කුස්ස ඇතුළටම ගන්නවා. අරගෙන කනවා තෝස දෙකක්. තෝස දෙක? තෝස දෙකක්. තෝස දෙකක් කාලා ප්‍රේන්ට් එකක් බොනවා. ඒකට කීයද දරන්නේ? ඒක රුපියල් ඕන 6ක් ඇයි. පොඩිම 6ක්. දැන් අද ප්‍රේන්ටියට ප්‍රේන්ට් එක උදේට පෙර අතන ඕන රුපියල් 3ක් 2.50ක් ඇයි උදේට. 1.50යි දුකද ප්‍රේන්ට් එක 1.50යි වඩයක් 1.50ද කොහෙද? ඒක 3යි. රුපියල් 3යි රුපියල් 9ක් ඕන නම් ගිහලා ඇති. ඒ ටික. ඒ ටිකට 9ක් ගියා. ඕනේ. බස් එකටත් එක්ක රුපියල් ඕන 12ක් ගිහලා ඇති. 12ක් ගිහින්. 12ක් රුපියල් 20 දැන් 12ක් ඉවරයි. 12ක් දානවා ගිහලා. 12ක් කියමු. 12ක් 13ක් විතර මතක නෑ හරියටම. ඊට පස්සේ ඉතින් කොහොම හරි යනවා. ඉතින් ඔන්න දැන් පන්තිට ගිහිල්ලා ආයි දැන් ඉතින් ඉස්කෝලේ ඉවරලා ඉතින් කොල්ලෝ කොම් පන්ති ඉන්නේ නෑනේ. ඒ දවස්වල අපේ මේ මොකද්ද රෙජිස්ටර් එක මාක් කරන දෙපාරක්. ඉතින් අකට පාර මාක් කරනවා ආයි හවස 12ට පාර මාක් කරනවා. 12ට මාට ඉස්කෝලෙන් පයින්නවා කොල්ලෝ. ඉතින් මේ කොල්ලෝ අන්තිමේදී බාගෙට බාගෙන නෑ පන්ති. මුන් ගේට්ටුවෙන් පැනලා යනවා. මේකෙන්ම පැනලා යනවා. ලැබ් එකේ දොරෙන්ම පැනලා යනවා. උත්තර දෙන්න තියෙනවා. එහෙම ගිහිල්ලා ඉතින් ගිහිල්ලා අපි ඉතින් කොහමද දෙකමාරක් ඉඳලා දැන් ටවුන් එකට යනවා පයින්. ටවුන් එකට පයින්ම ගිහිල්ලා මොන් ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙනවා කලන කියලා මේ තාම තියෙනවා ඒ කලන කැෆේ හරි කලන රොස්ටරි හරි මොකක් හරි ගලේ රොස්ටරි වගේ නම. ඒක කලන කූල් ස්පොට් ආ නෑ කූල් ස්පොට්. බෝධිය ළඟ අර පාර නෑ. එතන බස් ස්ටෑන්ඩ් එක රේල් ස්ටේෂන් එකට පාර තියෙන ඉස්සරහ මුල්ලෙම තියෙනවා. වංගුවේම තියෙන රෝඩ් එක. ඒකට යන මමයි ඔය අපි සුසුත කියලා ආලෝ කියන පයාගල දැන් සීට් එක ලොක්කේ යත් එක්ක ගිහිල්ලා ඉතින් මද්දුමාම සමහරවල් සෙට් වෙන්නේ නැහැ. සමහරවල් සෙට් වෙනවා. ඉතින් ගිහිල්ලා තිනවා රේ දාලා හයිලන්ඩ් කල්කිරි අර බෝතල් කල්කිරි එක. හයිලන්ඩ් කල්කිරි එක කීයද ඉස්සර? 3.50. 3.50. එතකොට ඒකක් බොනවා. අනිවාර්යෙන් චොකලට් එකක් බොනවාමයි. චොකලට් නැත්තම් ඉතින් වැල්ලයක් හරි බොනවා. බීල වෙලා ඉතුරු වෙන්නේ හරියට 3.50යි. තාම 3.50යි. හැබැයි එකක් තියෙනවා. උදේට ගියොත් එහෙම CDB එකේ සීසන් දිනවනේ. ඒකට තව රුපියල් 4ක් ඉතුරු වෙන්නේ. දෙකක් බොනවා කල්පිට. කාලෙක දෙකක් මං හිතා ඒක ඉතුරු කරගන්නවා කියලා. නෑ බොනවා කල්පිට තියා. කල්පිට දෙකක් බොන්න පුළුවන්ද ඉතින්? බොන්න. අප්පා. උන්න බැරි නෑ මොකද? ඊට පස්සේ දැන් ඉතින් මත් වෙන නූල් එකයි පැන් රහත් එක්ක නිකන් බම්මරා වගේ මත් වෙනවා. ඊට පස්සේ බස් එකේ ෆුඩ් බෝඩ් එකේ ගිහලා එනවා. කල්කෙදි එක දෙක බිම කල්තරි නම් එන්නේ මෙහෙට. රුපියල් 3.50 ඉතුරු වෙන්නේ. ඔව්. ඉතින් අර බේරුවල් ටවුන් එකේ 3.50යි. අපේ හන්දියට 4යි. එතකොට අපේ හන්දිය ටිකට් ගන්න නෑ. ගන්නේ බේරුවල් ටවුන් එකේ. එතකොට සුරාන අඩුයි. 3.50. ටිකට් එක රාත් දාගෙන බේරුවල් ස්ටෑන්ඩ් එකේ වහින ෆුඩ් බෝඩ් එකේ. එළියලා එනවා ඉතින් ගෝඩ හැරි පොඩ්ඩින් පැන්නොත් එහෙම පයින් බලාගෙන එළියට එනවා. එළිය බස් වලට එන්න පයින්නවා. කරමු හොල වැඩ. මට තියෙන පොඩි ප්‍රශ්නයක්. මොකක්ද? දැන් ඔයා විද්‍යාලයට ගියේ. විද්‍යාලේ ඉඳන්
මොකද අතන බෝධියකට මෙයන්නේ පයින්. මොකද කඩේනේ ඉස්කෝලේ යන්නේ නෝනේ. ඉතින් යන්නාමල. ඒ අපේ යාළුවෝ ඉන්න බලන්න. කොට බලන්නේ නැත්නම් ඒක කොට බලන්නත් එක්ක ඉතින් යනවා ඉතින් පයින්. තමයි අතට ඉන්නේ. මේ කියන්නේ පාසල් ප්‍රේමේ බලන්න. නෑ නෑ මේ කියලා තමයි අපේ යාළුවෝ බලන්න යන්නේ ඉතින්. යාළුවෝ ඉන්නවා ඉතින්. බාලිකාවේ එහෙම යාළුවෝනේ. බාලිකාවේ කිය ගොඩක් යාළුවෝ අපි. ඔව්. බාලිකාවේ ඉස්සර ටිකෙట్లా ඒගොල්ලෝ මේක ඔක්කොම අපි කරලා. නම් කියව ගන්න දන්න ඕනේ ඉතින්. බස් එකේ තමයි මේ යාළුවෝ. එහෙම තමයි ඉතින් අතීතයේ කිවිලා ගියේ ඉතින් එලිතියා මම හිතන්නේ ඔයගොල්ලෝ පුදුම වෙයි ඒ කාලේ දැන් ඩීසල් ලීටරයක් කීයද? ඩීසල් ලීටරයක් දැන් රුපියල් දැන් 274යි අලුත් ගාන. 74යි 70 ගානක් නේ. දැන් ගන්න. ඔව් එතකොට කීයද? රුපියල් 20ක් රුපියල් 9 ගාන නැත්නම් රුපියල් 10 ගාන. ඔව්. ඒ ගාන දැන් තිබ්බනම් අපිට ගිහින් එන්නේ ලොකු ට්‍රිප් එකක්. නෑ ට්‍රිප් එකක් කියන්නේ රුපියල් 500ක තෙල් ගියාම ටැංකිය ෆුල් වෙනවා. ඔව්. දැන් ෆුල් ටැංක් ගහන්න 20ක්. දැන් ෆුල් ටැංක් ගන්න 18000ක් විතර යනවා යාමයි. එතකොට මේ ගිහිල් වෙලා එන්න රුපියල් සාමාන්‍ය අපේ තාත්තා වෙලිමඩ යනවා. ගිහිල් එන්න රුපියල් 300ක විතර තෙල් යන්නේ. 300 350 තෙල් යන්නේ ගිහිල් එන්නේ. උපරිම ගහන්නේ දැන් අපි දැන් සාමාන්‍ය 5000 10000 කල් ගහනවා එකපාර ගහද්දි. රුපියල් 200යි ගහන්නේ. 200යි. සුමාන්ට පාප 200ක් ගහනවා. මේ කතාවට 100ක් තියනවා මාන ෂෝක් කියලා වගේ දෙනවා. ෂෝක් වගේ අහන්න තිබ්බා. ඉතින් මොහොමයි ඒ කාලේ ගෙවිලා ගියේ. තාමනම් තියෙන හොඳ මතක. හොඳ මතක කියන්නේ. ඉස්කෝලේ කාලේ එහෙම. ගෙදර ඇවිල්ලා මොකද කරන්නේ ඉතින්? ගෙදර ඇවිල්ලා තනියම උයගෙන කනවා කියලා ආච්චි මට කිව්ව දවසක්. ඒ වන් කන්නේ ඉතින් ඉස්කෝලේ ගිහලා ඉවරුණා පස්සේ වැඩ කරන කාලේ. අවසර බඩේ ගිහලා යන ගමන් මං අප්පා ගහක් මං කරේ දුනා යනවා. දුරන් ගිහලා තම්බන්. පොදුම කෑමක් කාලා කියලා බලන්න. බලන්න. ගෙදර මිනිස්සු යනකම් ඉන්න නැතුව කනවා. ඔව් කනවා. ඒක වඩා කාටද දෙන්න ආහාර දෙනවා. දීලා කනවා. සම්බෝලද දීලා කාලා අය රැප කපාරක් කනවා අම්මා ඉවරයි. ලොකුනේ දැන් එහෙම හරි දීලා කන්නේ කියලා. අර ගමන්ද ඉතින් මෙහෙමයි කාන්තික ඕගලන්ට අපේ ඉස්කෝලේ කාලේ වගේ නෙවෙයි ඕගලන් කා හරි පුදුමයි. මොකද අපි ශිෂ්‍යත්වයට පන්ති කියන්නේ චද පාස් ඒ වලට පන්ති කවදාවත් එක පන්තියකටවත් ගිහලා නැහැ. එක පන්තියකටවත් ගිහලා නැහැ. අපිට ඔය ඉඳලා හිටලා ඉස්කෝලෙන් හවසට ඕනනම් පැයක විතර පොඩි පන්තියක් තියයි එච්චරයි එක පන්තියකටවත් ගිහලා නැහැ. එහෙම නොගියා ගිහලා විභාග පාස්. ඕලෙවල් වලට එක පන්තියකට ගිහලා නැහැ. ඒ කාලේ දුන්නේ C D එහෙම දුන්නේ B distinction C credit ඒ simple pass එහෙම තිබුණේ. ඉතින් අපිට කියන්න බලන්න දැනගන්නවා වගේ රිසල්ට් එක කොහොමද කියන්නේ? මුකුත්ම ඇත්තටම පාඩම් නොකර පන්ති නොගිහිල්ලා මට ඒ දවස්වල තිබ්බා C7යි S1යි. C7යි කියන්නේ දැන් විදිහට B7යි C1යි. ඔව් මුකුත්ම පන්ති නොගිහිල්ලා. පාඩම් කරන්නේ නැහැ ඉතින්. එවිල්ලා වාහන කෑල්ල ගල්ලා ඉන්න කරන්නේ වනේ. අයියෝ වැඩි. එහෙමයි ඒ කාලේ ඇති. ඉතින් ඒ කාලේ හරි ඉඳහස් අපිට. දැන් අපි කොච්චර මහන්සියද දැන් අපි ඒ නවයක් යන කොච්චර පන්ති කාලේ යනද? ඔයා කියන්නේ මාසෙට අප්‍රේල් 1 2 වෙනකොට නිවාඩු පටන් ගන්නවා. ඉවර වෙන්නේ මේ මාස 1 2. දැන් නිවාඩු වල දෙසැම්බර් වල මා තනි කර දවස් අඩු ගානේ අප්‍රේල් මාසයේ නිවාඩු. මාසෙත් නිවාඩු. අනිවාර්ය මාසෙත් නිවාඩු. මේ මාසය පටන් ගන්න ඉස්කෝලේ. අප්‍රේල් අගන තමයි අපිට ඒත් හම්බුනේ පස්සේ අපිට හරියට නිවාඩු දුන්න කාලෙත් අප්‍රේල් සති දෙකනේ. නෑ අපිට ඒ තිබ්බා. ඒකට මේ මාස 3 හරියට නිවාඩු තිබ්බා. ඒව හොඳට තිබුණා අපිට නිවාඩු තිබුණා පාඩම් කරන්න කියලා. නිදහස් වෙලම් කරන්න හැමදේම සෑහෙන අපිට නිදහස් තිබ්බා. ඒ ඉතින් අපි පව් ඒ ඕගොල්ලෝ ඇත්තටම පව් කියන්නේ මේ චූටි බබාලා වනේ පන්ති කරන්නේ. දැන් කාලයක් යනකොට පොඩ්ඩක් වෙලාවට එයි මේ මම හිතන්නේ මේ අම්මගේ කුසේ ඉන්නකොට පන්ති පටන් ගන්න. ඒකට මම හිතන්නේ මේ ක්ලිනික් යනකොට අමතරව ගෙදරට ඇවිල්ලා අම්මා තියාලා වාඩි කරලා බබාට එහෙම මොකක් හරි උපකරණයක් හයි කරලා එහෙම එකක් ඒ තාක්ෂණයක් ඒ ඉස්සරහට එහෙම බඩට මොකක් හරි උපකරණයක් හයි කරලා මයික් එකක් හයි කරලා ඉවරලා බබාට තේරෙන්නේ ඔක්කොම. ඒකට අම්මගේ බඩේ දැනටත් ඒක තේරෙනවා කියලා කියනවනේ. ඒක තමයි. තව උපකරණ දෙසයි කරලා බලන්න. එහෙම කාලෙත් ඉස්සරහට. ඉතින් සෙන්ට් තෝමස්ගේ මතක කොහොමද? සෙන්ට් තෝමස් එක කියන්නේ අප්පා ඒක නම් හරි දුක්ඛිත මතකයක්. ඒ දුක්ඛිත. ඒක වෙලාවට ඇත්තටම තනි හැට ඇඬෙනවා මෙතන ගියන් පස්සේ නේ මොකද ඒ හොස්ටල් ජීවිතේ හොස්ටල් ජීවිතේ ඒක තනිකම පාළුව අඬනවා වෙලාවට ඇත්තටම තනිය වඩනවනේ ඉතින් ඒකට ඇත්තටම අපි මේ නායකත්වයේ කියන එක පුහුණු වුණේ තනියෙන් වැඩ කරන්න පුහුණු වුණේ සෙන්ට් තෝමස් එකේ ඇත්තටම හැම දෙයක්ම තනියෙන් කරන්නේ මොනිටර් එකක් අරගෙන ඩෝම් මොනිටර් වෙලා එග් මොනිටර් වෙලා ඒ වලට මුණ දීලා ඒ තරඟ වලට දිනලා එහෙම ප්‍රයිස් ස්ක්‍රීන් එකේ ප්‍රයිස් අරගෙන
එහෙම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මේ ඇත්තටම තොමස් එකේ. ඔව් දැන් ප්‍රයිස් කිව්වම මතක් වුණේ අපි කල්තරස් දායකව අපේ චාමික සිරිමාන ගායකයා. මගේ පල්ලෙහා අවසරේ පල්ලෙහා අවුරුද්දක් බාලා මල්ලි කෙනෙක් මට. ඔව් ඉන්නේ. ඔයාලා මාත් සෙලිබ්‍රිටිස් වගේ ආශ්‍රය කරලා තියෙන්නේ. එකට පද්‍ය ගායන තරගවල අපි එකට මම පළවෙනි ස්ථානේ දෙවෙනි ස්ථානේ එහෙම බාලනවල කොච්චරද සින්දු කියන්න පුළුවන් විස්තරයක් එහෙම කියන්නේ. ගත්තේ මේ අපි එහෙම හිටියේ. ඉතින් පසු කාලේ ඉඳන් ඉතින් යා ගිහිලා ගියා ඉතින් ගොඩක් කාලෙකින් දැක්කෙත් නැහැ. ඒ අර ඉස්කෝලේ කාලේ ගොඩක් යාළුවෝ දැන් ඉතින් ඇත්තටම නැහැනේ ගොඩක් දුරට. ඔව් දැන් නෑ දැන් ඉතින් බොහොම ටික දෙනා ආශ්‍රය කරන්නේ ඉතින් එයා බොහොම කලතුරේ මගේ හර්ෂ ඒ මධ්‍යම වණ්ඩාර තමයි මගෙත් එක්ක ඉඳන් අදලත් ඉන්නේ කියලා. ඉතින් මම වැඩි ඉතින්. ඒ කාලේ හරි ලස්සනයි ඉතින්. ලස්සනයි කියන්නේ අතිශයම සුන්දරයි. ඉතින් මේ කාලේ අපිට ගොඩක්ම මේ විදහාස් පිළිවෙත ගත කරේ ඇත්තටම. හරියන මත් ඔස්සකට දාගන්න ගිහින් වෙලා. ඔව් මත් එහෙනම් මොකද දාන්න බීම හොඳයිද? බීම එක හොඳයි. මම තාම දෙබොන්න හිතන්නේ. එහෙනම් මං ආ සින්දුවක් කියාගන්නකො. පොඩ්ඩක් ඉන්න මම මේ මට මතක ඒ කාලේ මේ මම තෝරගන්න එක පොඩ්ඩක් අපි ඒ කාලේ දීච්ච ලස්සන දැන් සින්දුන වගේ නෙවෙයි ඒකක් කියන්න ඕනේ දැන් තියෙන සින්දු මොනවද කියන්නකෝ දැන් කිසිම අර්ථයක් නැහැ කිසිම පද තනුවක් මොනක්වත් නැහැ උත්තර සින්දු කොච්චර ලස්සනද ඒවා හරි හිතන ඉගෙන භාවනාවක් වගේ. ඔව් තාමත් ඒවා මේ තියෙනවනේ මමත් අහනවා දැන් කාලේ සින්දු ඒවලම ඔයා හින්දා නම් අර පරණ සින්දු වල ගොඩක් දුරට මේව වුණා. මම මේ කාලේ බොහොම ලස්සන අපි සින්දුවක් මම මේ හෙළුවේ ඔයන් මේ සින්දු වල සින්දු මේ කතාව. ඒකට මේ නම් අවශ්‍ය දාන්න යන්න. මේක පොඩ්ඩක් අහලා යන්නකෝ ගන්න කොහොමද කියලා. Kude ipelene malvaristave Ude gilene vitirehile Idi bala Diye kauduri Yate giye davisi Dese giya idili බලන්නේ සින්දුවක් අහන කොච්චර මනස නිවනවද කියලා අපට අසු වෙනවද ඈ අර උදේ ඉඳන්ම ගැටිලා දේවල් එක්ක දැන් මේක අහද්දී දවසේ ගාන්සේ කොච්චර නිවනවද කියලා බලන්න මේ වගේ ළඟ ගැලපෙන සින්දු අඳුරලා සින්තේ ගලවැස්සි Niyadara Atai Dunni Timi Timi Ader Madhuesti Niyadidina Adityanevadi Mantale ඒ කාලේ ඉස්සර අපේ කටේ තියෙන සින්දු වල අන්තායනට පායන සඳ ඕවා අමරදේව එතකොට දුල්ගනේ කිසියම් කිසියම් අපේ කපුගේ ඒවා තමයි ඉස්සර අපි කිසිම සින්දු ආසින්දු පියේ තුලේ උනුසුමේ ඔබට දිවි Nahawai ma Iye sak made bature Nehit rigune Adat eda siri Api sabandukan Neviye sak danne Kude helene malvarsavi Ude gilene vitirehileni Ibi
බලා පියේ කවුරුදුරින් යටිගියේ දවසී නැස ගියා ඉගිලී. ගොඩක් ලස්සන සින්දුව කිව්වා. ඉතින් thank you අද අපිත් එක්ක මේ විදිහට කතා කරාට. හරි.